හයි සුබ දවසක් මේ වීඩියෝ එක බලන සියලු දෙනාටම අපි අද හදන්න මේ ඉස්සෝ කරියක්. ඒකට උවමනා කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම උඩින් දීලා තියෙනවා. මෙතන අපි ඉස්සල්ලාම ඉස්සෝ ටිකක් අරගෙන ඒක අපි ඉස්සෝ ටික පිරිසිදු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සල්ලාම අපි ඉස්සගේ ඔළුව කඩලා අයින් කරගන්න ඕනේ. ඉස්සගේ ඔළුව තමයි පිරිසිදු කරන ප්‍රධානම කොටස. ඉස්සෝ පිරිසිදු කරද්දී ප්‍රධානම තැන ඉස්සගේ ඔළුව හොඳින් අයින් කරගන්න ඕනේ. මොකද ඒකේ තමයි ජරාව ටික තියෙන්නේ. ඒක අයින් කරන්න මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට ඔළුව ටික කඩාගෙන ඉවන් කරගත්තට පස්සේ හොඳට වතුර ටිකක් අරගෙන ඉස්සෝ ටික හොඳින් හොදලා පිරිසිදු කරගන්න ඕනේ. දෙපාරක් තුන් පාරක් විතර හොදන්න ඕනේ. මම මෙතන වීඩියෝ එක වෙනුවට මම වෙනම හොදලා අරන් තියාගෙන මේ වතුර බෝල් එක තියලා තියෙන්නේ. දෙපාරක් තුන් පාරක් විතර හොඳට සෝද ගන්න. ඊට පස්සේ අපිට මේකට උවමනා වෙනවා බීලුණු ටිකක්, ඊට පස්සේ අවුමිරිස් කරල් දෙකක් විතර, ඊට පස්සේ තක්කාලි ගෙඩියක්. තක්කාලි ගෙඩියක් කියලාම සඳහන් කරාට සමහර විට ඔයාලා තක්කාලි වැඩිපුර කන්න කැමති නැතිනම් ඒක අඩු කරගන්න පුළුවන්. තවත් තක්කාලි අවශ්‍ය නම් ඔයාලා තව පොඩ්ඩක් එකතු කරගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ රස අනුව එකතු කරගන්න. අපි හොඳින් ඒක හීනීට කපා ගමු. ඒකට එකතු කරගන්න ඕනේ අපිට මුරුංගා කොළ ටිකකුත්. මෙන්න මේ විදිහට කපලා තියාගත්තට පස්සේ හට්ටියක් ලිපේ තියාගමු. ඒකට පොල් තෙල් චුට්ටක් එකතු කරගන්න ඕනේ. පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් රත් වෙන්න දෙමු. ඊට පස්සේ රත් වුණාට පස්සේ බීලුණු ටිකක් එකතු කරගන්න. බීලුණු ටික හොඳට පොඩ්ඩක් මදගින්නේ ටෙම්පරාදු වෙන්න ඕනේ. මේකට රන්වන් පාට වෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ කපලා අයින් කරලා තියාගෙන තියෙන අවුමිරිස් ටික ඊපස්සේ රම්පේ චුට්ටක් කරපිංච ටිකක් කපාගත්ත තක්කාලි ටික ඔක්කොම කවලම් කරලා මද ගින්නේ පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න තියලා ඒකට අපි එකතු කරගන්නවා ලුණු ටිකක්, ලුණු රස අනුව, කහ ටිකක්, කහ කුඩු, මිරිස් කුඩු. ඒකත් රස අනුව සමහර කට්ටියට පොඩ්ඩක් සැරට ඕනේ, සමහර කට්ටියට පොඩ්ඩක් සැර අඩුවෙන්. ඒක ඔයාලගේ කැමැත්ත. ඊට පස්සේ ඒකට එකතු කරගන්න අමුතුන පහ කුඩු චුට්ටකුත්. මේක හොඳින් කවලම් කරලා මදගින්නේ ටෙම්පරාදු වෙන්න දෙන්න විනාඩියක් විතර. ඊට පස්සේ අපි හොදලා තියාගත්ත ඉස්සෝ ටික ඒකට එකතු කරගන්න. එකතු කරගෙන පොඩ්ඩක් පරිස්සමට අපි මේක හැඳි ගහ ගන්න ඕනේ. කියන්නේ මෙතන හැඳි ගහනකොට පොඩ්ඩක් පරිස්සමට හැඳි ගහන්න ඕනේ. මොකද කලබලයට හැඳි ගැහුවොත් ඉස්සෝ ටික කැඩෙන්න, තැලෙන්න පුළුවන්. එහෙම වුණාම පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එක අවුල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතන පරිස්සමට හීන් සිවුරේ පොඩ්ඩක් හැඳි ගාගමු. චූටි වෙලාව විනාඩියක් විතර ලිපේ තියාගෙන ඊට පස්සේ මේකට මම එකතු කරනවා ඇල් වතුර ටිකක්. මෙතනදී ඔයාලට තව එකක් පුළුවන්. මොකද දිය කිරි ටිකක් වුමනා නම් ඔයාලට ඒක එකතු කරගන්න පුළුවන්. විනාඩියක් විතර ලිපේ තියලා ඊට පස්සේ ආපහු අපි මේකට එකතු කරගන්න මුරුංගා කීර චුට්ටක්. මම මුලින් අයින් කරලා තියාගත්ත මුරුංගා කීර ටික. මෙතන තව දෙයක් තියෙනවා. මුරුංගා කීර හොයාගන්න නැතිනම් ඔයාලට පුළුවන් මේකට නිවිති ටිකක් එකතු කරගන්න. නිවිති එකතු කරගත්තම ඉස්සගේ තියෙන උෂ්ණ ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. හොඳට ලිපේ විනාඩි 5ක් 6ක් විතර තියලා
හැඳි ගාගෙන මේක හොඳට පොඩ්ඩක් ඉඳුනට පස්සේ අපි මේකට එකතු කරගන්නවා මම අරන් තියාගත්ත මිටි කිරි ටික. මෙතනදී මම මිටි කිරි චුට්ටක් වැඩිපුර එකතු කරගන්නවා. මොකද අපිට මෙතන පොඩ්ඩක් ග්‍රේවි එක ඕන නිසා. සමහර කට්ටියට ග්‍රේවි එක එපා කියලා හිතෙනවා නම් මිටි කිරි චුට්ටක් අඩුවෙන් එකතු කරලා උකුවට හදාගන්න පුළුවන්. ඒක ඔයාලගේ රස අනුව. හරි. විනාඩියක් විතර ලිපේ තියලා මේක අයින් කරගමු අපි ලිපෙන්. ලිපෙන් අයින් කරගෙන මේක රස කරන්න පුළුවන් වුණු බත් ටිකක් එක්ක එහෙම නැත්නම් හොඳ රෝස් පාන් ගෙඩියක් එක්ක ඒ වගේ ඔයාලා මේකට කැමති දෙයක් එක්ක එකතු කරගෙන රස බලන්න පුළුවන්. හරි යාළුවනි බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. රැඳී සිටින්න මාත් එක්ක මම memory 365. බොහොම ස්තුතියි. සුබ දවසක් සියලු දෙනාටම.